ලෝකයේ ජීවත්වන බහුතරයක් පිරිමින් සාමාන්‍ය මට්ටමේ ජීවිත ගත කරද්දී ඊටාම සුළු පිරිසක් පමණක් සමාජයේ ඉහළම ගෞරවය, බලය සහ සාර්ථකත්වය දිනාගන්නේ කෙසේද? එය හුදෙක් වාසනාව මත සිදුවන්නක් නොවේ. එය ඔවුන් අනුගමනය කරන දැඩි විනය සහ ප්‍රතිපත්ති මාලාවක ප්‍රතිඵලයක්. අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතය සාමාන්‍ය මට්ටමින් ඔබටගෙන ගොස් high value man හෙවත් ඉහළ වටිනාකමක් ඇති පුද්ගලයෙකු බවට ඔබව පත් කරන ප්‍රධාන නීති 10න් පළමු නීති 5 ගැනයි. ඔබ සූදානම් නම් අපි ඔබේ ජීවිතය වෙනස් කරන්නේ ගමන ආරම්භ කරමු. 1. ශක්තිමත් මිතුරු කල්ලියක් ගොඩනගන්න. Build a strong circle. ඔබ ඇසුරු කරන සමීපතම පුද්ගලයන් 5 දෙනා දෙස බලන්න. ඔබේ අනාගතයේ තිබෙන්නේ එතනයි. ඉහළ වටිනාකමක් ඇති පුද්ගලයෙකු කිසි විටකත් Tamanගේ කාලය නාස්ති කරන අරමුණක් නැති මිනිසුන් සමග කාලය ගත කරන්නේ නැහැ. අවධානය සහ අරමුණ. දුර්වල මිනිසුන් සෑම විටම උත්සාහ කරන්නේ අන් අයගේ අවධානය දිනා ගැනීමටයි. ඔවුන් සමාජ මාධ්‍යවල හෝ සාදවල කැපී පෙනෙන්නට උත්සාහ කරන්නේ Tamanගේ හිස් බව වසා ගැනීමටයි. නමුත් ශක්තිමත් මිනිසා සොයන්නේ අවධානය නොවේ සන්ධාන හෙවත් alliances යයි. ඔහු ඇසුරු කරන්නේ තමාට වඩා දක්ෂ, තමාට වඩා අත්දැකීම් ඇති, තමාට අභියෝග කළ හැකි පුද්ගලයන් වයි. ඔබේ සීමාව, your ceiling. ඔබේ මිතුරු කල්ලිය ඔබේ දියුණුවේ උපරිම සීමාව තීරණය කරනවා. ඔබ සිටින්නේ කුඩා මාළුන් අතර නම් ඔබට කිසිදාක තල්මසකු විය නොහැකිය. ශක්තිමත් සබඳතා ජාලයක් යන්නු ඔබට අවශ්‍ය වෙලාවට නිවැරදි උපදෙස් සහ අවස්ථා ලබා දෙන පද්ධතියකි. අදම ඔබේ වටපිටාව දෙස බලන්න. ඔවුන් ඔබව ඔසවා තබනවාද නැතිනම් පහළට අදිනවාද? 2. බල සම්පන්නව ලෙස කතා කරන්න. Speak with power. පුද්ගලයෙකුගේ වටිනාකම මැනිය හැකි ප්‍රධානම සාධකය වන්නේ ඔහුගේ කතනයයි. වචන කියන්නේ ඊටා බලවත් ආයුධයක්. එය නිවැරදිව භාවිතා කිරීමට ඉගෙන ගන්න. අඩුවෙන් කතා කරන්න. Say less. බහුලව කතා කරන මිනිසා තමාගේ රහස් සහ දුර්වලතා පහසුවෙන් හෙළි කරයි. නමුත් අඩුවෙන් කතා කරන මිනිසා වටා গুপ্ত බවක් සහ ගෞරවයක් ගොඩනැගේ. ඔබ කතා කළ යුත්තේ අවශ්‍යම වේලාවට පමණි. පැහැදිලි සහ සංසුම් බව. ඔබ කතා කරන විට එය වේගවත් විය යුතු නැහැ. ඊටා පැහැදිලිව, සංසුන්ව සහ පාලනයකින් යුක්තව අදහස් ප්‍රකාශ කරන්න. ඔබ කෑගහ කතා කරනවා නම් ඒන් පෙන්වන්නේ ඔබේ අනාරක්ෂිත බව සහ ආත්ම විශ්වාසයේ අඩු බවයි. සැබෑ බලය තිබෙන්නේ නිහඬාවය සහ මෘදු නමුත් තීරණාත්මක ස්වරය තුලයි. ඔබ පවසන සෑම වචනයකටම බරක් තිබිය යුතුයි. 3. ඔබේ කාලය ආරක්ෂා කරගන්න. Protect your time. ලෝකී මිලාදිකම සම්පත මුදල් නොවේ, කාලයයි. ඉහළ වටිනාකමක් ඇති පුද්ගලයෙකු තමාගේ කාලය වැය කරන සෑම තත්පරයකම ගැන දැඩි ලෙස සැලකිලිමත් වේ. අවධානය මුදලයි. යම් දෙයක් හෝ යම් පුද්ගලයෙක් ඔබේ අවධානය අනවශ්‍ය ලෙස පැහැරගන්නේ නම් එය ඔබට දරාගන්න නොහැකි තරම් මිලාදික පාඩුවක්. ඕපාදූප කතා කිරීම, පැය ගණන් වීඩියෝ ක්‍රීඩා කිරීම හෝ අරමුණක් නැතුව අන්තර්ජාලයේ සැරීසැරීම ඔබේ වටිනාකම අඩු කරයි. ශක්තිය ගලා යන දිශාව. ඔබේ කාලය වැය කරන තැනට ඔබේ මානසික සහ ශාරීරික ශක්තිය ගලා යනවා. ඔබ ඔබේ කාලය, ඔබේ ව්‍යාපාරය, ඔබේ සෞඛ්‍ය හෝ ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනව නම් එහි ප්‍රතිඵලය අතිමහත්යි. අන් අයගේ වැඩසටහනකට අනුව ජීවත් වීම නවත්තන්න. ඔබේ ඕම කාල සටහනකට අනුව වැඩ කරන්න. නැහැ යන්න පවසන්න පුරුදු වන්න. 4. ඉවත් විය යුතු අවස්ථාව දැනගන්න. Know when to walk away. බොහෝ පිරිමින් Tamanට ගෞරවයක් නැති තැන්වල රැඳී සිටින්නේ තනිකමට ඇති බය නිසා හෝ වෙනත් විකල්පයක් නැති නිසා. නමුත් high value man කෙනෙකුට ඕනම මොහොතක හැරී යාමට ශක්තිය ඇත. අගෞරවයෙන් ඉවත්වන්න. කිසිවෙකුට හෝ කිසි ආයතනයකට ඔබට අගෞරවය කිරීමට ඉඩ නොදෙන්න. ඔබව පහත් කොට සලකන සබඳතාවයකින් හෝ රැකියාවකින් ඉවත්වීමට පසුබඩනවන්න. මධ්‍යස්ථතාවය ප්‍රතික්ෂේප කරන්න. සාමාන්‍ය මට්ටමේ දේවලින් සැහීමට පත්වන්න නෙපා. ඔබව වර්ධනය නොකරන, ඔබව කුඩා කරන වටපිටාවන්ගෙන් ඉවත්වන්න. ඔබේ ආත්මාභිමානය යන්නු ඔබේ නිහඬා බලයයි. ඔබට යම් තැනක වටිනාකමක් නැති බව දැනුණු සැනත් වචනයක්වත් නොකිය එතනින් ඉවත්වන්න. ඒ ඔබේ ශක්තිය ලෝවට පෙන්වන ප්‍රබලම ක්‍රියාවයි. 5. දැඩි ප්‍රමාණයන් පවත්වා ගන්න. Set ruthless standards. ඔබේ ජීවිතයේ තත්ත්වය තීරණය වන්නේ ඔබ ඉවසන අවම මට්ටම අනුවයි. ඉහළ වටිනාකමක් ඇති පුද්ගලයෙකු කිසි විටකත් තමාගේ ප්‍රමාණයන් පාවා දෙන්නේ නැහැ. ඔබේ ශරීරය යන්නු ඔබ ජීවත් වන මාලිගාවයි. එය අලසවීමට හෝ අහිතකර ආහාරවලින් පුරවා ගැනීමට ඉඩ නොදෙන්න. දැඩි ව්‍යායාම සහ පාලන කළ ආහාර රටාවක් මගින් ඔබේ ශරීරය ශක්තිමත් තබන්න. ඔබ කරන සෑම කාර්යකීදීම සාමාන්‍ය මට්ටමින් ඔබට ගිහින් විශිෂ්ටත්වය හෙවත් එක්සලන්ස් සොයන්න.
ඔබේ මිතුරුන් සහ සහකරෝ තෝරා ගැනීමේදීත් උසස් ප්‍රමාණයන් තබන්න. සාමාන්‍ය මිනිස්සු ඕනම දෙයක් ඉවසනවා. නමුත් ප්‍රබීත මිනිස්සු තමන්ගේ දියුණුවේ බාධා කරන සෑම දෙයක්ම තම ජීවිතෙන් ඉවත් කරනවා. එලිමිනේට්. 6. ආදර්ශයෙන් නායකත්වය දෙන්න. Lead by example. බොහෝ අය අනුන්ට උපදෙස් දීමට ප්‍රිය කළත් ඒවා තමන්ගේ ජීවිතයට ගලපා ගන්නේ ඉතා කලාතුරකිනි. නමුත් සැබෑ නායකයෙකු වචනයෙන් නොව ක්‍රියාවෙන් අන් අයව මෙහෙයවයි. විනය ප්‍රායෝගිකව පෙන්වන්න. ඔබ ඔබේ කණ්ඩායමට හෝ පවුලට විනය ගැන දේශනා කළ යුතු නැත. ඔබ උදෑසන අවදි වී ඔබේ වැඩ කටයුතු නියමිත වේලාවට නිම කරමින් කැපවීමෙන් වැඩ කරන්නේ නම් අන් අය ඉබේම ඔබව අනුගමනය කරනු ඇත. මම කරන දේ බලන්න යයි පැවසීම මම කියන දේ කරන්න යයි පැවසීමට වඩා බලවත්ය. බලපෑම උපයාගත යුතුය. සමාජයේ ගෞරවය හෝ බලපෑම ඉන්ෆ්ලුවන්ස් යනු ඔබට නිකම්ම ලැබෙන දෙයක් නොවේ. එය දිනපතා ඔබේ ක්‍රියාවන් තුළින් උපයාගත යුතු දෙයකි. ඔබ පවසන දේ සහ කරන දේ අතර පරතරයක් නොමැති විට ඔබ අවට සිටින මිනිසුන් ඔබට දැඩි ලෙස ගරු කිරීමට පටන් ගනී. 7. අසාර්ථකත්වය ඉන්ධනයක් කරගන්න. Turn failure into fuel. සාමාන්‍ය මිනිසෙකු අසාර්ථක වූ විට ලෝකයට දෝෂාරෝපණය කරයි. නමුත් ඉහළ වටිනාකමක් ඇති මිනිසා අසාර්ථකත්වයේ දකින්නේ තමාගේ මීළඟ ජයග්‍රහණයට අවශ්‍ය පාඩමක් ලෙසයි. වින්දිතයෙකු ලෙස නොසිතන්න. No victim mindset. ඇයි මටම මෙහෙම වෙන්නේ කියා ඇසීම නවත්වන්න. ආර්ථිකය, දේශපාලනය හෝ ඔබේ පවුල් පසුබිම ගැන නිදහසට කරුණු කියමින් කාලය නාස්ති නොකරන්න. සැබෑ මිනිසෙකු තම ජීවිතයේ වගකීම 100%ක් තමා අතට ගනී. හැඩගැසෙන්න සහ දියුණුවන්න. ඕනෑම පරාජයකින් පසු නැවට නැගිටින්න. එම අත්දැකීමෙන් උගත් දේ භාවිතා කර වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට යන්න. අසාර්ථකත්වයේ යනු අවසානය නොව ඔබේ මීළඟ මට්ටමට යන ගමනේ ඇති ඉන්ධන fuel way. 8. දීර්ඝකාලීනව සිටන්න. Think long term. වර්තමාන සමාජයේ පුරුදු වී සිටින්නේ ක්ෂණික තෘප්තිය සෙවීමටයි. නමුත් හෙට දවස ගැන නොසිතන මිනිසාට කිසිදාක ස්ථාවර බලයක් ගොඩනැග හැක නොවේ. කෙටිකාලීන සැප සහ දීර්ඝකාලීන වේදනාව. අද ඔබ ලබන සුළු සැපක් උදාහරණයක් ලෙස නාස්ති කරන මුදල් හෝ කාලය ඔබේ අනාගත විශාල ඉලුකයක් විනාශ කළ හැකි. ඉහළ වටිනාකමක් ඇති පුද්ගලයෙකු අද දවසේ කැපකිරීම කරන්නේ වසර ගණනාවකින් ලැබෙන විශාල ජයග්‍රහණයක් අපේක්ෂාවෙනි. තීරණවල බලපෑම. ඔබ අදගණ්ඩා සෑම කුඩා තීරණයක්ම කාලයත් සමග එකතු වී විශාල ප්‍රතිඵලයක් ලබා දෙවී. ඔබ අද කරන ආයෝජනය, අද කියවන පොත හෝ අද පටන් ගන්නා ව්‍යාපාරය වසර 5කින් ඔබව සිටිය යුතු තැන තීරණය කරවී. 9. ඔබ වැදගත් පුද්ගලයෙකු ලෙස ජීවත් වන්න. Live like you matter. ඔබ ඔබටම ගරුණ කරන නම් ලෝකය ඔබට ගරු කරයි යයි බලාපොරොත්තු නොවන්න. ඔබ ජීවත් වන ආකාරය සහ ඔබේ එදිනෙදා පුරුදු තුලින් ඔබ කවුද යන්න ලොවට හෙළිවේ. ඔබේ පුරුදු සහ උරුමය legacy. ඔබේ දෛනික පුරුදු ඔබේ අනාගත උරුමය ලියවි. ඔබ උදෑසන අවදිවන ආකාරය, ඔබ අඳින පැළඳෙන ආකාරය සහ ඔබ අන් අය සමග ගනුදෙනු කරන ආකාරය තුලින් ඔබේ වටිනාකම ප්‍රදර්ශනය කරන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියා කරන්න. ඔබ ලෝකය වෙනස් කරන්න උපනු වැදගත් මෙහෙවරක් ඇති පුද්ගලයෙකු ලෙස සිතා ක්‍රියා කරන්න. ඔබ ඔබව දකින ආකාරයට අනුව ලෝකය ඔබව දකිවි. සෑම විටම හිස කෙලින් තබාගෙන අරමුණක් ඇතිව ගමන් කරන්න. මෙම නීති 10 ඔබේ ජීවිතයට ඇතුළත් කර ගැනීම පහසු නෑ. ඒ සඳහා දැඩි විනයක් සහ කැපවීමක් අවශ්‍යයි. නමුත් ඔබ ඒ ගමන යාමට තීරණය කරන්නේ නම් ඔබ තවදුරටත් සාමාන්‍ය මිනිසෙක් නොවේ. ඔබ වටිනාකමකින් පිරි අන් අයට ආදර්ශයක් වන ඉහළ මට්ටමේ මිනිසෙකු බවට පත්වනු ඇත. මතක තබා ගන්න. ඔබ උපනු කුඩා දේවල් සඳහා නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකු වීම අදින් නවත්වන්න. ඔබේ දියුණුවේ මීළඟ පියවර තබන්න ඔබ සූදානම්ද?